ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් බාත්රූම් එකේ තියෙන පැල්ලම් යවන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? ඔව් මමත් මේක දැක්කේ YouTube එකේ වීඩියෝ එකකින්මයි. මටත් හිතුණා මේක try කරලා බලන්න. ඒකට ඕන වෙනවා තේ කොළ, ඒ වගේම සබන් කුඩු. අපි පාවිච්චි කරන ඕනම සබන් කුඩු වර්ගයක් මේකට ගන්න පුළුවන්. ඊට පස්සේ ඕන වෙන දේ තමයි ආප්ප සෝඩා, බේකින් සෝඩා කියලා කියනවනේ. ඊට පස්සේ මම ඒකිනුත් හැඳි දෙකක් වගේ මේකට දාගත්තා. ඊළඟට අපි එකතු කරගන්නවා දෙහි. දෙහි ගෙඩියේ යුෂත් අර මිශ්‍රණයට දාලා එකතු කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ ටික පෙරා ගන්න ඕන. දෙපාරක් වගේ පෙරා ගන්නවා නම් ගොඩක් හොඳයි. පෙරා ගත්තට පස්සේ එන්නේ මෙන්න මේ වගේ දියරයක්. ඊට පස්සේ බාත්රූම් එකේ ඔයාලගේ කහට පැල්ලම් තියෙන හැම තැනටම මේ දියරිය දාගන්න. ස්ප්‍රේ බොටල් එකක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි. මට ස්ප්‍රේ බොටල් එකක් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මේ දියරිය දාගත්තට පස්සේ හොඳින් මේ බ්‍රෂ් එකක් ආධාරයෙන් ඉවත් කරගන්න. අපේ බාත්රූම් එකේ මෙන්න මේ හරිය එහෙම කහට පැල්ලම් ගොඩක් තිබුණා. එහෙම මේක තියලා දාලා විනාඩි ගණන් ඉන්න ඕන නෑ. මම ඒ වෙලාවෙම පිරිසිදු කරගත්තා. බිමත් ඒ විදිහටම බ්‍රෂ් එකකින් අතුල්ලා ගත්තා. ඊට පස්සේ අන්තිමේට වතුර දාලා අයින් කරාට පස්සේ මට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ ඔක්කොම හොදලා ඉවරුණාට පස්සේ ඇත්තටම මේ තිබුණ පැල්ලම් එහෙම ගොඩක් අඩු වුණා. ඔයගොල්ලෝ try කරලා බලන්න.